හෙලෝ කොහොමද ඔයාලට අද මං අරගෙන ආවේ ඔයාලා ගොඩක් ආස කරන වීඩියෝ එක. මං දන්නවා මේක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න පුළුවන් අලුත් අදහස් වලින් පිරි satisfying gardening වීඩියෝ එකක් වෙයි කියලා. ලස්සන ගෙමිදුලක් එහෙමත් නැත්නම් garden එකක් හදාගන්න ආසාවෙන් ඉන්න ඔයාලට කිසිම වියදමක් නැතුව එහෙම නැත්නම් චූටි වියදමකින් කරන්න පුළුවන් අද කාලේට ගැලපෙන හොඳ modern rich look එකකට garden එකට add කරගන්න පුළුවන් දේවල් 10ක් අද මං අරගෙන ආවා. අපේ කලින් gardening වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ගොඩාක් ස්තුතියි ඔයාලට. අපි එහෙනම් ඉක්මනටම යමු මොනවද මේ ඔයාලා දන්නේ නැති garden එක ලස්සන කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න. Plant divider wall. මේක ලංකාවට නම් අලුත්ම concept එකක්. මුලින්ම අපි ආස කරන plant වර්ග වලින් පැල 4-5ක් විතර එක වර්ගයකින් හදාගන්න ඕනි. plant වැඩි වෙන තරමට තමයි මේක ලස්සන. ඊට පස්සේ ඔයාගේ garden එකේ wall එකක් add කරගන්න කැමති තැනක් හරියටම plan කරගන්න ඕනි. ඊට පස්සේ කාගේ හරි උදව්වක් අරගෙන දැල්ත හඩුවක් සිරස් අතට සවි කරගන්න. ඔයා කැමති කොටු හැඩයකට. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හදාගත්ත ප්ලාන්ට්ස් ටික එක රටාවකට මේකට සවි කරගන්න. එක හැංගින් පොට්ස් ගන්නත් පුළුවන්. නැත්නම් ඉවතරන ප්ලාස්ටික් බෝතල් කපලා මේ විදිහට සකස් කරගන්නත් පුළුවන්. මොකද මේක හදාගත්තට පස්සේ ප්ලාන්ට් එක වැවුනම පොට් එක පේන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ළඟ ඉතුරු වෙලා තියෙන ප්ලාස්ටික් බෝතල් මේ වැඩේට හොඳට ගැලපෙනවා. බලන්න මේ නිර්මාණවල ලස්සන ඔයා කලින් මේ වගේ දෙයක් දැකලා තියෙනවද? මේක ඉන්ඩෝර් විදියටත් කරගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලනවා කියලා මම දන්නවා. Layering plants by height. මේක gardening වල තියෙන හොඳ method එකක්. ගෙවත්තට පිරුණු වගේම වෙනමම ලස්සනක් ගේන්න. ශාක උසයන ප්‍රමාණය අනුව තමයි මේ නිර්මාණය අපි කරගන්නේ. මුලින්ම ඔයාගේ ගෙවත්තේ border එකක් හොයාගන්න ඕනේ. මිදුල වටේ පාර දෙපැත්ත wall එක දිගට ගෙවත්ත මායිම වගේ කොටසක් මුලින්ම ඔයා තෝරගන්න. ඊට පස්සේ උසයන ශාක පිළිවෙලට තියාගන්න. ඊට පස්සේ medium height එකට වැවෙන plants ඊට පස්සේ ඊට ඉස්සරහින් තියන්න ඕනේ. අවසානයේට උස යන්නේ නැති පඳුරු වගේ plant ටිකක් ඉස්සරහින්ම පිළිවෙලට තියාගන්න. මේකෙන් වෙන්නේ අර ශාකවල උස යනකොට කඳ අවලස්සනට පේන එක නැති වෙලා එතන වෙනස් ශාකයක පත්‍ර කොටස් වලින් පිරෙන එක. මේක පිළිවෙලට කපලා ලස්සනට හැඩ කර ගන්නත් පුළුවන්. මේකෙන් ගෙවත්තට පිරුණු ලස්සන බවක් ගේනවා. උස ශාක විදිහට croton, tea plant, farms වගේ ශාක ගන්න පුළුවන්. medium height එකට coleus, පඳුරු, snake plants, ඒ වගේම බිම් මට්ටමට spider plant, caladium වගේ plant ඔයාට ගන්න පුළුවන්. layering plant border එකකුත් ඔයාගේ ගෙවත්තට ඕනිම කරන අංගයක්. Leaf pattern stone path. ඔයාගේ garden එකේ පොඩි path එකකට වෙන් කරපු කොටසක් ඇති. නැත්නම් උදේට ඇවිදින්න නිතරම යන කොටස මේක ලස්සන කරගන්න පුළුවන් leaf pattern stone හදාගත්තොත්. ඒක ඔයා බිමට අල්ලන සිමෙන්ට් බ්ලොක් වල ලොකු කොලයක් ලස්සනට ඒ වගේ දාර පෙනෙන විදිහට ප්‍රෙස් කරගන්න ඕනි. ඔයාගේ path එක හදන වැඩේට මේවා එකතු කරගන්න. leaf print විතරක් නෙවෙයි ඔයා කැමති රටාවක් මේකට යොදා ගන්නත් පුළුවන්. මල් වල හැඩ, heart shapes වගේ ඔයා කැමති රටා මේකට යොදා ගන්න පුළුවන්. මේකත් වෙනස්ම නිර්මාණයක් වෙයි. plant arch. garden එකට ඇතුල් වෙනකොටම හිතට සතුටක් ගේන්න පුළුවන් දෙයක් තමයි ලස්සන plant arch එකක් කියන්නේ. ඈත ඉඳන් ගෙදර දිහා බලන කෙනෙකුට උනත් ඔයාගේ ගෙදර
කැපී පෙනෙන ලස්සනක් ගේන දෙයක් තමයි මේක. ඒ වගේම ගෙදරට උසස් සහ නැවුම් බවක් ගේනවා මේකෙන්. හැමදාම මල්පන ශාකයක් තමයි මේකට යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් විචිත්‍ර පත්‍ර සහිත ශාකයක් මේකට යොදා ගන්න පුළුවන්. කඳ සිහින් පහසුවෙන් නැමිය හැකි ශාක මේ වැඩේට හොඳටම ගැලපෙනවා. ඒ වගේම මේකේ සැකිල්ල සඳහා යකඩ ආරොක්කුවක්, ලී රාමු, ඉවත් කරන කෝටු කැබලි වගේ දේවල් ඔයාට කැමති විදිහට යොදා ගන්නත් පුළුවන්. මේකත් ඔයා try කරලා බලන්නම ඕනේ. Rope macram hanging pots. Bohemian style එකට hanging pots හදා ගන්න එකත් garden එකට පිරුණු බවක් ගෙනල්ලා දෙන දෙයක්. මේ සුදු පැහැ නූල් වර්ගවල plants එල්ලා තැබීම ගෙවත්තට අමුතුම ලස්සනක් ගේනවා. වැරැන්ඩා එකටත් මේක යොදා ගන්න පුළුවන්. Shade loving garden zone. ඔයාගේ ගෙවත්තේ විශාල සෙවණ සහිත ගසක් තියෙනවා නම් කරන්න පුළුවන් ලස්සනම වැඩක් තමයි මේක. සෙවණ සහිතව වැඩෙන ferns, caladium, මනි ප්ලාන්ට් වගේ පැල ටිකක් එකතු කරගෙන රටාවකට විශාල ගහ වටේට තියෙන එකෙන් ඔයාට එතන ලස්සන තැනක් කරගන්න පුළුවන්. ඔයා ඇන්තෝරියම් වලට කැමති කෙනෙක් නම් ඇන්තෝරියම් පැල ගොන්නක් හරි ලස්සනට මෙතන හදා ගන්නත් පුළුවන්. බලන්න මේ රූපරාමු දිහා මේක මොනතරම් ලස්සනද කියලා. Mini relaxing corner. කලින් වීඩියෝ එකේදී මම garden bench එකක් හදාගන්න එක ගැන කතා කරා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගෙදර ලස්සන තැනකුත් තිබුණා නම් හොඳයි කියලා. මොකද අපිට රිලැක්ස් වෙන්න කොහෙවත් යන්නේ නැතුව අපේම garden එකේ පුංචි outdoor cafe එකක් වගේ එකක් හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ගෙදරට එන අයටත් මේක අලුත් අත්දැකීමක් වෙයි. අවුවට වැස්සට ඔරොත්තු දෙන්න රෆ් chair එකකුයි table එකකුයි මේ වැඩේට ඕනේ. සිමෙන්ති වලින් හරි යකඩ වලින් හරි කරපු එකක් නම් ගොඩක් හොඳයි. ඔයාට කුෂන් යොදාගෙන මේක සුව පහසු විදියට හදා ගන්න පුළුවන්. මතක ඇතුව රැට කුෂන් ටික අරන් තියා ගන්න ඕනේ. මොකද පිනිබිඳු වලින් මේ වාට තෙතමනේ උරා ගන්න පුළුවන්. මෙතන ලස්සන කරගන්න plants ටිකක් තියලා බල්බ් වැලක් එහෙම නැත්නම් පුංචි සැරසිලි ටිකක් එකතු කරගෙන තව ටිකක් මේක ලස්සනට හදා ගන්න. ඔයාට අවසට ගෙදර ඇත් එක තේ එකක් බොන්න, යාළුවෙක් එක්ක ටිකක් කතා කරන්න, පොතක් කියවන්න, ඔෆිස් එකේ වැඩක් කරගන්න, ටිකක් තනියම ඉන්න. ඔයාගේ වැඩක් ප්ලෑන් කරගන්න මේ රිලැක්ස් කෝන් එක ඔයාට හොඳම තැනක් වෙයි. Rain chain watering system. මේක නම් ටිකක් සුලභ දෙයක්. වැසි වතුර ගලන තැන් වලට චේන් යොදා ගන්න එක. ඒකෙන් වැහි වතුර හැමතැනම විසිරෙන එක වළක්වනවා. ඒ වගේම ගෙදරට මනස්කාන්ත බවකුත් එක්කනවා. චේන් එකක් වෙනුවට ලස්සන මෝස්තර සහිත රේන් චේන් යොදා ගන්නත් පුළුවන්. මේක garden accessory එකක් විදිහටත් garden එකට වෙනමම ලස්සනක් එකතු කරනවා. වෙළඳ පොලේ අද වෙනකොට විවිධ රටා සහිත මේ වගේ රේන් චේන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේවා ගෙදරදී නිර්මාණය කරගන්නත් පුළුවන්. මේ බලන්න ස්ටෝන් වර්ග එකතු කරලා නිර්මාණාත්මක විදිහට හදාගත්ත ඒවා. ලස්සනට වර්ණ කලවල මේ කරලා තියෙන නිර්මාණ වලින් අපේ හිතට මොනතරම් නිදහසක් දැනෙනවද? One color theme flower areas. නිවාඩු දවසට garden එකේ වැඩ කරන එක අපිට ලොකු මානසික නිදහසක් ප්‍රීතියක් ගෙනෙනවා. මල් පැලයක ඉන්න ගැහැණු ළමයි ගෘහණියන් දන්නවා ඒක. සතියම විවිධ වැඩත් එක්ක කාර්යබහුල වුණ ඔයාට garden එකේ වැඩ කරනකොට හොඳ රිලැක්ස් එකකට එන්න පුළුවන්. මෙන්න මේ වැඩත් ඒ වගේ දෙයක්. ඔයාට කරන්න තියෙන්නේ එකම කලර් ෂේඩ් එකේ plants වර්ග වෙන වෙනම එකතු කරගන්න එක. ගොඩක් වෙලාවට සුදු, රතු, කහ, දම් වගේ වර්ණවල plants වර්ග ගොඩක් ඔයා ළඟ තියෙන්නත් පුළුවන්. Caladium, begonias,
කෝලියාස්, රෝඩන්, ටී ප්ලාන්ට් වගේ පාට පත්‍ර සහිත ශාකවලට කැමති ඔයාලට ඒ ගැන මම වීඩියෝ එකකුත් ගෙනල්ලා තියෙනවා channel එකේ. ඒකත් බලන්න. ඉතින් ඒ වගේ ප්ලාන්ට්ස් ටිකක් අරගෙන එක කලර් ෂේඩ් එකක් එක තැනක පොඩි බංච් එකක් විදියට එහෙම නැත්නම් ගොමුවක් විදියට හදා ගන්න ඕනේ. හොඳින් මල් පිපෙන ශාක උනත් මේ වැඩේට ගැලපෙනවා. එකම වර්ණයේ මල් වැවෙන පැල එක පොකුරට වවා ගත්තාම එතනම වෙන්නේ වෙනම ලස්සනක්. මෙහෙම ගැලපෙන වර්ණ ගොමු දෙක තුනක් ගෙවත්තේ හදාගත්තා කියන්නේම ඔයාගේ ගාර්ඩන් එක ඕනෙම කෙනෙක්ගෙන් පැහැර ගන්න තැනක් වෙනවා කියන එක. මේක නම් ඔයා අනිවාර්යයෙන්ම try කරන්න. Stone layers in pot. ගාර්ඩන් එකට පිළිවෙල බවක් ක්‍රමානුකූල බවක් ගන්න අපිට ස්ටෝන් එකකට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් චිප් ගල් ඔයා එකතු කරගත්ත සිරිවාන ගල් කැට වුණත් මේකට යොදා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මල් පාටි වල හිඩස් තියෙන කොටස් වලට මේවා අතුරලා ඒ හැඩතල නිවැරදිව හදා ගන්න එක. පොට් වල ප්ලාන්ට් එක වටේට ලස්සනට අතුරන්න. මිදුලේ හැඩතල හදා ගන්න මේවා යොදා ගන්න පුළුවන්. cactus, succulent plants ගොමුවක් හදාගෙන ඒකට මේ විදියට chip ගල් අතුරලා හදාගත්තොත් ඒ ශාකවලට ඒවායේ නියම පරිසර තත්ත්වය ඇති කරන්නත් ගාර්ඩන් එකට cactus නිර්මාණයක් හදාගන්නත් පුළුවන්. බලන්න මේ නිර්මාණවල ලස්සන මේවා කලින් දැනගෙන හිටියද? ඔයාට නිවාඩු දවසට ෆ්‍රී ටයිම් එකකට ගෙවත්තේ මේ එක කොටස් පිළිවෙලට හදාගන්න පුළුවන්. අද අපි කරපු දේවල් ටික ආයෙ මතක් කළොත් ප්ලාන්ට් වෝල් එක විවිධ නිර්මාණාත්මක රටාවලට පාත් එකක් හදන එක, මල් ආඩුක්කුවක් හදන හැටි, රෝප් මැක්‍රම් හැගින් පොට්ස්, විශාල ගසක් යට හදාගත්ත මල් ගොමු, මිනි රිලැක්සින් කෝනර් එක, රේන් චේන් සිස්ටම් එක, one color theme flower area concept එක, stone layers වලින් garden එක neat කරගත්ත විදිය, හරිම ආකර්ෂණීය layering plants trick එක. මේ දේවල් ඔයාගේ ගෙවත්තට නැවුම් ජීවමය බවක් ගෙන දෙයි. පිරිසිදු පිළිවෙල ගාර්ඩන් එකක් ඔයාගේ හිතට ප්‍රීතියක්, මානසික නිදහසක් වගේම ජීවිතයට වටිනාකමක් එකතු කරනවා. ඉතින් මේ දේවල් පුළුවන් විදියට පටන් ගන්න. ඊට අමතරව ඔයා ගෙවත්ත ලස්සන කරගන්න එකතු කරගෙන තියෙන දේවල් මොනවද කියලා අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් අදට ගිහින් එන්නම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි.